නමෝ බුද්දාය. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා දන්නවා මහමෙනා බෞද්ධ විද්‍යාලයේ මේ වෙනකොට නියෝ ටෙක් විෂන් කියලා විද්‍යා තාක්ෂණික ප්‍රදර්ශනයක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ 19 20 21 කියන දවස්වල. ඉතින් මේ දවස්වල සූදානමින් අපේ පන්ති යාළුවෙක් ඉන්නවා. එහෙනම් අපි අහලා බලමු මේ වෙනකොට එයා මොන වගේ දේවල් සඳහාද සූදානම් වෙලා ඉන්නේ කියලා. මම ඇත්තටම ඉන්නේ ජීව විද්‍යා පියසේ. මම කරන්න සූදානම් වෙන්නේ මේ පරීක්ෂණය. අපි මේකට අවුඩස් උපකරණය පාවිච්චි කරනවා. අපි අවුඩස් උපකරණය පාවිච්චි කරන්නේ ශාකයක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය මැනගන්න. මම මේකට පාවිච්චි කරනවා මේ හයිඩ්‍රිල්ලා ජලජ පැලෑටියක්, සෝඩියම් බයිකාබනේට්, ඊට පස්සේ බීකර එකක්, තව අපි හෝල්ඩ් එකක් පාවිච්චි කරනවා. මේ විදිහට කැකෑලුන් නලයක්, පරීක්ෂණ නලයක්, ඩ්‍රොපර් එකක්, මේ උෂ්ණත්වය මැනගන්න උෂ්ණත්වමානය, තව හැන්දක් පාවිච්චි කරනවා. අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. අපි මේ අපේ ජලජ ශාකය කැකෑරුම් නලය තුළට දාගන්නවා. මේක කැපුම් කෙලවර උඩට හිටින විදිහට. ඊට පස්සේ මේ මයික්‍රෝබියුරේට්ටුවේ මේ මුඛය ප්‍රදේශයට මේ කොටස ඇතුල් කරගන්නවා. ඔයාලට ඒක පේනවා ඇතුල් කරලා මම දැන් තියෙන්නේ. ඊට පස්සේ අපි ආලෝක ප්‍රභාවයක් පාවිච්චි කරන්න ඕනේ. මම මේ වෙලාවේ ආලෝක ප්‍රභාවය පාවිච්චි කරන්නේ නැහැ. අපි ආලෝක ප්‍රභාවය පාවිච්චි කරනවා. අපි ඒක මුලින්ම තියන්නේ සෙන්ටිමීටර් 10ක් දුරින්. ඊට පස්සේ අපි මේ සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් මේ කැකෑරුම් නලය තුළට එකතු කරගන්නවා. තව ජලය එකතු කරගන්නවා. සබන් ද්‍රාවණයක් එකතු කරගෙන මේ කට මට්ටමටම ජලය පුරව ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සිලින්ඩර් එක ඇදලා මුළු උපකරණයම ජලයෙන් පුරව ගන්න. මුළු උපකරණයම ජලයෙන් පුරවගෙන අපි ආලෝක ප්‍රභාවය පාවිච්චි කරලා සුළු වෙලාවක් තියලා තියෙනවා. අපි ඒකේ ඒ යන කාලය මැනගන්න මේ විදිහට මේ උපකරණය පාවිච්චි කරනවා. අපි එහෙම සුළු වෙලාවක් මේක තියලා තිබුණාන් පස්සේ අපිට දැක ගන්න පුළුවන් මේ කැපුම් කෙලවරෙන් පුංචි පුංචි වායු බුබුලු නිකුත් වෙනවා. ඒ වායු බුබුලු මේ මයික්‍රෝබියුරේට්ටුවේ මෙන්න මේ කෙලවරේ එකතු වෙනවා. එකතු වෙලා අපිට පේනවා පුංචි පුංචි වායු එකතුවක්. ඊට පස්සේ අපි මෙන්න මේ සිලින්ඩරේ ඇදලා ඒ වායු කදම්බයක් බවට පත් කරලා මේ ප්‍රදේශයට අරගන්නවා. ඊට පස්සේ පුළුවන් අපිට ඒක මැනගන්න. ඒ මැනගන්නේ ඒන වායු ප්‍රමාණය, එන්නේ වායුව ඔක්සිජන් වායුව අපි ඔක්සිජන් ප්‍රමාණය මැනගන්නවා. ඒ ඔක්සිජන් ප්‍රමාණය තමයි මේ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය. එතකොට අපි මේ ආලෝක ප්‍රභාවයේ දුර වෙනස් කරන්න ඕනේ. එතකොට ඒ වෙනස් කිරීමෙන් අපිට ඒ එන විදිහ මැනගන්න, ඒ කියන්නේ එන ඔක්සිජන් මැනගන්න පුළුවන්. ඒ අනුව ආලෝකය ඈත් වෙන විදිහෙන් ලං වෙන විදිහෙන් මේ ශාකයක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අපිට මේකෙන් මැනගන්න පුළුවන්. අපි අර කලින් පාවිච්චි කර සබන් ද්‍රාවණයක් දැම්මනේ. ඒ සබන් ද්‍රාවණය දාන්නේ පෘෂ්ඨික ආතතිය නැති කරගන්න. පෘෂ්ඨික ආතතිය කියන්නේ අපේ දැන් මේ නිකුත් වෙන ඔක්සිජන් මේ පෘෂ්ඨය මත ඇලෙනවා. ඒ පෘෂ්ඨික ආතතිය නිසා කියන්නේ මේ මයික්‍රෝබියුරේට්ටුවේ පෘෂ්ඨය ඇලෙද්දී අපිට ඒක මැනගන්න බෑ. ඒ නිසා තමයි අපි සබන් ද්‍රාවණය එකතු කරලා පෘෂ්ඨික ආතතිය නැති කරගන්නේ. එතකොට මේ ඔක්සිජන් නිකුත් වෙන වේගය වැඩි කරගන්න ඒකට අපි පාවිච්චි කරන සෝඩියම් බයිකාබනේට්. මේ කුඩු එක අපි මේ විදිහට පරීක්ෂණ නලයක් තුලට දාගෙන අපි ඒට ජලය එකතු කරගන්නවා. ජලය එකතු කරගෙන ඒක මේකට දාගන්නවා. ඒ දාගන්නේ ජලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරගන්න. මම හිතනවා ඔයාලත් මේ පරීක්ෂණයෙන් බොහොම ලස්සන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් දැන් අපි එකතු වුණේ ජීව විද්‍යා පියස කුටියත් එක්ක. ඉතින් අපිට විමුක්ති කියලා දුන්නා වගේ ඒ දේවල් ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් මේ නියෝ ටෙක් විෂන් ප්‍රදර්ශනයට ආවොත්. ඉතින් විමුක්ති කවුද එයාට මේ දේ කරන්න කියලා දුන්නේ? ඇත්තටම මගේ මේ කුටිය බාර ගුරුතුමිය නේල්ක ගුරුතුමිය, අපේ ඉස්කෝලේ සහකාර විදුහල්පතිතුමාත් අපේ ඉෂාරා අයියාත් මට මේක කරන්න ගොඩාක් උදව් වුණා. ගොඩාක් ඒ කියන්නේ ඒගොල්ලෝන්ගේ දැනුමෙන් තමයි ඒගොල්ලෝ තමයි මට මෙවැනි දෙයක් කරන්න උදව් කළේ. ඇත්තටම එයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි දැන් තවත් කොටයකට ගිහිල්ලා බලමු එතන මොකද වෙන්නේ කියලා. This is Neotech Vision 2026.